මේ තියෙන ඕනම කඩේක රුපියල් 25 කරගන්න පුළුවන් පෑන. යාළුවනේ අද වීඩියෝ කරන්න හදන්නේ මේ පෑන ඉවර වෙනවා ලියන්න. ඒ විතරක් නෙමෙයි අපිට මේ පෑනෙන් කරන්න චැලෙන්ජ් දෙකක් තියෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක මං ඉතින් මේක කරන්න පෑනක් ගත්තා පොතක් ගත්තා තව අපි ඉක්මනට මේක ඉතින් ඇදගෙන ඉක්මනට මේ පෑන ඉවර කරගන්න බලමු. එහෙනම් යාළුවනේ අපේ YouTube channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා වීඩියෝ එක සෙට් කරමු. මේක ඉතින් වැඩි දෙයක් කරන්න නැහැ අපිට කුරුළු ගන්න තමයි තියෙන්නේ. අම්බෝ යාළුවනේ දැන් මම දෙවෙනි පිටරන් ගියා. ඒත් පෑන නම් කිසිම වෙනසක් නැහැ එහෙම දිගට. ඉතින් ඒ පිටත් ඉවරයි යාළුවනේ දැන් අපි අලුත් පිටු දෙකකට යන් ආයි නැත්නම් ඉතින් මේක ලියන්න තව ඉන්නේ අලුත් පිටු දෙකකට යන් ආයි. challenge it. පළවෙනි චැලෙන්ජ් එක වෙන්නේ මේක පනිෂ් ග්‍රෝ කියලා 100 පාරක් ලියන්න ඕනේ. 100 පාරක් ලියුවම තමයි මේ චැලෙන්ජ් එක කම්ප්ලීට් වෙන්නේ. එහෙනම් යාළුවනේ මේ චැලෙන්ජ් එක පටන් ගන්න කලින් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. දැන් යාළුවනේ මගේ අතාරේ දෙන ඉන්න බෑ ඉතින් මේ කොහොමද චැලෙන්ජ් එක ගන්න චැලෙන්ජ් එක දිගටම කරන්නේ. දැන් ඉවරෙන් ළඟයි යාළුවනේ අපි දැන් අනිත් චැලෙන්ජ් එකට යන්න තමයි දැන් තියෙන්නේ. මේක ඉවරෙන් ළඟයි තා චුට්ටයි. යාළුවනේ ඊළඟ චැලෙන්ජ් එක තියෙන්නේ ලොකුවට සබ්ස්ක්‍රයිබ් කරලා ඒක තද්දටම පෑනෙන් පාඩ කරන්න තියෙන්නේ.
මේ සබස්ක්‍රයිබ් ලාංඡනය පාට කරනකම් ඔයාලා සබස්ක්‍රයිබ් කරන් යන්න. එහෙනම් යාළුවෝ අපි සබස්ක්‍රයිබ් කියන එක ඇන්තගෙන ඉඳලා පාට කරගෙනත් ඉවරයි. එහෙනම් ඉතින් අපි වීඩියෝ එක මෙතනින් ඉවරයි. A few moments later. එහෙනම් යාළුවෝ දැන් අපි චැලෙන්ජ් එකක් තේරම පෑන් ඉවර වෙනකම් ලිව්වා. පෑන්ට උත්තර කියනවන්ට එනින් කියන්න බෑ. අපි ඒකින්ද එතනින් ඉවර කරා ඒ චැලෙන්ජ් එක. එහෙනම් යාළුවනේ මගේ මේ වීඩියෝ හොඳ නම් ඔයාලා YouTube channel subscribe කරලා comment එකක් දාලා like එකක් දාන්න යන්න.